ගන බණ අහන්න ආපු අපි ඔය මං පින්නතුනේ දැන් දවස් දෙකකට තුනකට විතර කලින් මැලේසියාවේ සිංගප්පූරුවේ ධර්ම දේශනා කීපයකට වැඩම කරලා ආවේ. මං සාමාන්‍යයෙන් ගියපුවාම යනවා ඔය රෝහල් වල ඉන්න ලංකාවේ උදවියට පිරිත් ටිකක් කියලා එන්න. පින්නතුනේ මේ කෝටිපති ප්‍රකෝටිපති මිනිස්සු මම ඇත්තන්ට දේශනා කරන්නේ අපිට වෙන දේ වෙන්න තියෙන දේ. කෝටි ගණන් සල්ලි තියෙන මිනිස්සු. පින්නතුනේ අර නේ නහයට බටයක් ගහගෙන අර පොඩි පුනීලයක් පැත්තකින් තියාගෙන ඉන්නවා. ඕක අපිට වෙන්නේ නැද්ද? මේක අපිට වෙනවා. මේ තමයි බුදුවරු උගන්වුවේ ජරාවට පත් වෙන එක, ව්‍යාධියට පත් වෙන එක. එක දරුවෝ තිබ්බාය හිටියාය කියලා ඒක වෙනස් නොවී තියෙන්නේ නැහැ. මේ ජීවිතේ අපි කැමැත්තෙන් කරන හැම එකක්ම නවත්තන්න වෙන දවසක් එනවා. එතකොට පින්නතුනේ අද උදේ කාලේ ඉඳන් බණ අහන්න මේ ග්‍රවුන්ඩ් එකට දුවගෙන එන්න ඇති. අවුවේ ඉන්න ඇති. හරි මහන්සියෙන් ඉන්න ඇති. ඔය ඕක හැමදාම තියෙන්නේ නැහැ. ජීවිතේ දවසක් එනවා පින්නතුනේ අපිට කවුරු හරි උස්සගෙන එන්න වෙනවා බණ අහන්න. ජීවිතේ දවසක් දැන් සල්ලි තිබ්බාය කියලා ඕක නැති වෙනවද? දරුවෝ හිටියාය කියලා මේ මට මම නැති වෙන මස් ගොඩක් හම්බෙලාද? දැන් මට කියන්න බලන්න මොකද්ද අපිට පිරිමහන්න තියෙන එදිරිවාදීකම? මොකද්ද අපිට පිරිමහන්න තියෙන වෛරය? ඒ හින්දා දරුවෙකුටවත් සෝ කියලා කතා කරන්න එපා. දරුවෙකුටවත් හතුරුකම් කරන්න එපා. බිරිඳට ස්වාමියාටවත් හතුරුකම් කරන්න එපා. සංසාරේ කරපු හතුරුකම් වල ප්‍රතිඵල තමයි ඔය පස්සෙන් එන්නේ.